ඔයා කවදා හරි හිතලා තියෙනවාද ඔයාගේ WhatsApp chats ෆෝටෝස් අනුන් බලනවාද කියලා? අපේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගන්න එක මේ ඩිජිටල් යුගයේ ඉතාමත් වැදගත්. අද නෙක්සෝරා ලැබ් වීඩියෝ එකෙන් අපි WhatsApp වල ඔයාගේ ආරක්ෂාව 100% තහවුරු කරන ප්‍රධාන ක්‍රම 5ක් ගැන පියවරෙන් පියවරේ ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. පළවෙනි ක්‍රමය තමයි 2-step verification. මේක සරලව කිව්වොත් ඔයාගේ WhatsApp එකට අලුත් ෆෝන් එකකින් ලොගින් වෙන්න උත්සාහ කරනකොට ඔයා කලින් හදාගත්තු PIN එකක් ඉල්ලන එක. ඒකෙන් ඔයාගේ WhatsApp එක හැක් වෙන්න තියෙන හැකියාව ගොඩක් අඩු වෙනවා. 2-step verification enable කරන්න WhatsApp open කරලා settings වලට යන්න. ඊට පස්සේ account තෝරගෙන 2-step verification click කරන්න. enable click කරලා ඔයාට මතක හිටින ඉලක්කම් 6ක් PIN එකක් දෙන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ email address එකක් එකතු කරගන්න. PIN එක අමතක වුණොත් ඒක recover කරගන්න. ඊළඟ ක්‍රමය තමයි chat lock. ඔයාගේ WhatsApp chats වලින් ඔයාට ඕනේ chats විතරක් lock කරලා තියාගන්න මේකෙන් පුළුවන්. chat lock කරන්න ඔයාට lock කරන්න ඕනේ chat එක open කරලා ඒ පුද්ගලයාගේ නම උඩ click කරන්න. ඊට පස්සේ පල්ලෙහාට ගිහින් chat lock තෝරාගන්න. Lock this chat with fingerprint or passkey enable කරලා ඔයාගේ fingerprint or passcode එක ලබා දෙන්න. තුන්වෙනි ක්‍රමය lock with passkey or biometrics. මේකෙන් පුළුවන් ඔයාගේ WhatsApp app එකම lock කරලා තියාගන්න. එතකොට ඔයාගේ ෆෝන් එක අනුන්ගේ අතට ගියත් එයාලට ඔයාගේ WhatsApp chats බලන්න බෑ. මේක හදාගන්න WhatsApp settings වලට ගිහින් privacy තෝරාගන්න. ඊට පස්සේ පල්ලෙහාට ගිහින් app lock click කරන්න. unlock with biometrics or passkey enable කරලා ඔයාගේ fingerprint or passcode එක ලබා දෙන්න. හතරවෙනි ක්‍රමය disappearing messages. ඔයා යවන messages නිශ්චිත වේලාවකට පස්සේ ස්වයංක්‍රීයවම delete වෙලා යන්න මේකෙන් පුළුවන්. ඒකෙන් ඔයාගේ පරණ chats ආරක්ෂිතව delete වෙලා යනවා. disappearing messages හදාගන්න ඔයාට disappearing messages enable කරන්න ඕනේ chat එක open කරලා ඒ පුද්ගලයාගේ නම උඩ click කරන්න. ඊට පස්සේ පල්ලෙහාට ගිහින් disappearing messages තෝරාගන්න. ඊට පස්සේ ඔයාට කැමති වෙලාවක් තෝරාගන්න. අවසාන ක්‍රමය block profile and last seen. ඔයාගේ profile පින්තූරය status සහ last seen අවසාන වතාවට WhatsApp open කල් වෙලාව බලන්න පුළුවන් කවුද කියලා පාලනය කරන්න මේකෙන් පුළුවන්. මේක හදාගන්න WhatsApp settings වලට ගිහින් privacy තෝරාගන්න. ඊට පස්සේ profile photo, status or last seen click කරා ඔයාට කැමති options තෝරාගන්න. මෙය ක්‍රම 5ම අනුගමනය කළොත් ඔයාගේ WhatsApp එක ඉතාමත් ආරක්ෂිතව තියාගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා තවත් තාක්ෂණික තොරතුරු දැනගන්න Nexora Lab subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.